අද මම ඕනම කෑමක් YouTube channel එක තුලින් ඔයාලට කියලා දෙන්න හදන්නේ කේසරි කොහොමද හදාගන්නේ කියලා. ඒකට ඕන කරන බඩු මොනවද කියලා අපි බලමු. මම කජු ටිකක් අරන් තියෙනවා, ට්‍රේ එකක බටර් ටිකක් ගාලා අරන් තියෙනවා, බටර්, රුලන්, ලුණු, කහ පාට කලරින් තියෙනවා නම් හොඳයි මේකට. මම ගාව තියෙන්නේ නිල් පාට. මම පෑන් එක අලිපේ තියලා ඒකට බටර් එකතු කරගත්තා. ඊට පස්සේ ඒකට කජු ටික දාලා බැදගත්තා. අපි මේ කජු ටික දැන් මෙහෙම අයින් කරගමු. මම මේකට අර බටර් ටිකටම රුලන් දාලා මෙහෙම බැදගත්තා යාළුවනේ. දැන් මම මේකට එකතු කරගන්නේ කිරි. කිරි දාලා අපි මේක හොඳට මේක කවලම් කරගමු. දැන් මේකට මම ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මම යාළුවනේ මේකට සීනි, කජු, ලුණු කුඩු ටිකක්, කලරින් ටිකක් එකතු කරගත්තා. දැන් අපි මේ ටික මෙහෙම දාලා මොනවත් ගාම හැඳි ගන්න ඕනේ. මම මේකට සීනි 250ක් විතර එකතු කරගත්තා. ඔයාලා ගන්න ප්‍රමාණය අනුව ඔයාලා සීනි එකතු කරගන්න. මේකට කහ පාට දැම්ම නම් තමයි ලස්සන. මගේ ගාව කහ පාට තිබුණේ නැහැ මේ වෙලාවේ දාගන්න. අපි මෙහෙම ගුලියක් වෙනකම් හදාගමු. ඔන්න යාළුවනේ දැන් අපේ පදම හරියාගෙන ඉන්නේ. මේක අපි හොඳට හැඳි ගන්න ඕනේ. මේක හොඳට හැඳි ගාලා ගුලියක් වගේ හදාගමු. යාළුවනේ මෙන්න මේ වගේ ගුලියක් වගේ වීගෙන එනකොට අපි මේක ලිපෙන් බාගමු. දැන් අපි මේකෙන් ලිපෙන් බාලා කෑලි ටික කපා ගමු. ඔන්න යාළුවනේ මම මේක ට්‍රේ එකට දාලා හොඳට ලස්සනට හදාගත්තා. මට ඒක ගන්න විදියක් තිබුණේ නෑ යාළුවනේ. මම අතකින් වීඩියෝ කරන ගමන් තමයි අනිත් අතින් කෑම හදන්නේ. ඒක නිසා මම මෙහෙම ලස්සනට තුනී කරගත්තා. ඔයාලට පේනවා ඇති හරි ලස්සනට තියෙනවා. දැන් අපි මේක කෑලි වලට කපා ගමු. ඔයාලත් ගෙදරට එන අමුත්තන්ට අලුත් අවුරුද්දට මේ වගේ රස කෑම හදලා බලන්න. මගේ ඕනම කෑමක් YouTube channel එකේ අලුත් කෑම හදන වීඩියෝ ගොඩක් තියෙනවා. මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් YouTube channel එක subscribe කරන්න. අපි මේක ටික වෙලාවක් මෙහෙම කෑලි කපලා මේක ටික වෙලාවක් නිවෙන්න තියමු. ඊට පස්සේ බලමු අපි කොහොමද කියලා. ඔන්න යාළුවනේ මම කේසරි හදාගෙන ඉවරයි. ඔයාලත් මෙහෙම හදලා බලන්න. හරිම රසයි. තව මේකට මුද්ද රසපලන් ටිකක් එකතු කරගන්න තිබුණනම් ගොඩක් රසයි. ඔයාලා හදන වෙලාවට මුද්ද රසපලන් ටිකක් එකතු කරලා මෙහෙම හදලා බලන්න. මගේ ඕනම කෑමක් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඔයාලට සුබ දවසක්.